අභියාචක රාත්‍රී කාලයේ නිවසකට හානියක් කිරීමේ අදහසින් අයුතු ඇතුල්වීමට කලින් කසාදේ නෝනවයි ළමයවයි මරා දැමීමට මහාධිකරණයෙන් වරදකරු වුණා. පළමු වරදට වසර 5ක සිර දඬුවමකුත් දෙවන හා තෙවන වැරදි සඳහා මරණ දඬුවමත් හිමි වුණා. හෙතෙම අභියාචනා කළා. සියල්ල තීරණය වුණේ පර්යේෂණීය සාක්ෂි මත. ඇසින් දුටු සාක්ෂි තිබුණේ නැහැ. තවද මත්පැන් බෝතලයක අදාළ ඝාතනය සිදු වූ නිවසේ තිබුණු අභියාචකගේ ඇගිලි සලකුණු තිබුණා. ඒක තීරණාත්මක වුණා. අභියාචනයේදී අභියාචකගේ නීතිඥවරු කිව්වා පර්යේෂණීය සාක්ෂි මත පමණක් සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළා අභියාචකව වරදකරු කරන්න බැහැ කියලා. තවද අභියාචක කියපු දෙයක් තමයි අදාළ මත්පැන් බෝතලයට යක්කලමුල පොලිසිය තමන්ගේ ඇඟිලි සලකුණු බලෙන් ලබාගෙන සාක්ෂි නිර්මාණය කළ බව. අභියාචනය නිෂ්ප්‍රභා වුණා. මහාධිකරණයේ වරදකාරීත්වය සහ දඬුවම ස්ථිර වුණා.